යම් අපරාධයක් වෙලා තියෙනවා නම් සැකයක් තියෙනවා නම් ඒ පිළිබඳව අදාළ අංශ හරහා කටයුතු කිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් තැනැත්තන් පිළිබඳව තොරතුරු පොලිසියෙන් විමර්ශනය කිරීමට පෙර අල්ලස් චෝදනා පිළිබඳ කොමිසමේ විභාග වීමට පෙර නොයෙකුත් මාධ්‍ය හරහා හෙළිදරව් වීම යම් ගැටලුවක්. මොකද තමන්ගේ අදහසට කරුණු කීමට පෙර ඒව පිළිබඳව කරුණු එළියට එනවා. පෙර සූදානමක් තියෙනවා. අහවලා අපි අල්ලන්න යනවා. අහවලා මේක කරා ඕක කරා කියන තොරතුරු ඕමනාවෙන්ම හෙළිදරව් කිරීමේ සිද්ධියක්. ඒක සාධාරණ නැහැ කියන එකයි මගේ හැඟීම. යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීමකින් තොරව යමක් සිදු වෙනවා නම් ඒව පිළිබඳව විවේචනය කරන්නේ නැහැ. නමුත් අපි දකිනවා දැන් අධිකරණ පද්ධතියට ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් ඇඟිලි ගැසීම. විශ්‍රාම යෑමේ වයස් සීමාව වැඩි කරන්නට යන උත්සාහය ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අධිකරණවල විශේෂයෙන්ම අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වැනි උසස්ම අධිකරණ පද්ධතියේ ඉන්න විනුසුරු මහත්ම මහත්මීන්ට ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් හැටියටයි ඕක අපි දකින්නේ. ඕක නොකළ යුතුයි කියන එකයි අපේ නිගමනය. ඉතින් ඒ පිළිබඳව විවෘතව පාර්ලිමේන්තුවේ ඒ කතාව මම කියලා